පොන්නයෙක්ගෙන් මට වැඩක් නෑ. දරුවා උඹේ නිසා උප්පැන්නට නම දීපන්. රසිකා සේනාධීරගෙන් චාමිකට සැර කනේ පහරක්. චාමික කරුණාරත්න තම දරුවාගේ පියා බවට චෝදනා කරමින් ගුවන් නියමුවරියක වූ රසිකා සේනාධීර කොළඹ දිස්ත්‍රික් අධිකරණයට නඩුවක් ගොනු කර තිබුණා. දරුවාගේ පියා ලෙස චාමිකව නීත්‍යානුකූලව ප්‍රකාශ කර ඒ අනුව උප්පැන්න සහතිකයක් ලබා දෙන ලෙසත් පීතෘත්වය තහවුරු කරන DNA පරීක්ෂණය සිදු කරන ලෙසත් ඇය ඉල්ලා සිටියා. කෙසේ නමුත් DNA පරීක්ෂණය සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති බවට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. රසිකා සේනාධීර විසින් අද දිනයේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමට සැර ප්‍රකාශයක් එක් කර තිබුණා. ඇය පවසන ආකාරයට තමන්ට චාමික කරුණාරත්නගේ මුදල් අවශ්‍ය නැති බවත්, ඔහු සමග සම්බන්ධතාවයක් අවශ්‍ය නැති බවත්, තමන් ඉල්ලන්නේ තම දරුවාට නීත්‍යානුකූල අනන්‍යතාවයක් ලබා දීම පමණක් බවත් පවසන අතර රසිකා වැඩිදුරටත් පවසන්නේ අධිකරණ කටයුතුවලට මුහුණ දෙන ලෙසත් ඇය විසින් චාමික කරුණාරත්නට අභියෝග කර සිටිනවා. මේ පොන්නයා එක්ක ගනුදෙනු කරන එක ගැන මට දැන් හොඳටම එපා වෙලා. මේක තවත් විහිළුවක් නෙවෙයි. මට ඔයාගේ සල්ලි ඕනේ නැහැ. ඔයාගේ අවධානය ඕනේ නැහැ. ඔයා එක්ක සම්බන්ධතාවයක් ඕනේ නැහැ. මගේ ජීවිතයට ඔයාව ඕනෙත් නැහැ. මට ඕනේ එකම එක දෙයක්. ආර්යන්ට උප්පැන්න සහතිකයක් සහ නීත්‍යානුකූල අනන්‍යතාවයක් ලැබෙන එක විතරයි. ඒක තමයි මම මේ සටන කරන්නේ. ඔහු ඔයාගේ දරුවෙක් නිසා. ඔයාගෙන් මට කිසිම දෙයක් ඕනේ නිසා නෙවෙයි. ඔයාට කියන්න දෙයක් තියෙනව නම් හැංගෙන්නේ නැතුව, පැනලා යන්නේ නැතුව, නීතියේ හිඩැස් හොයන්නේ නැතුව ඒ ගැන කතා කරන්න. චාමික කරුණාරත්න ඔයාට කොන්දක් තියෙනව නම් නීතිමය මාර්ග හොය හැංගිලා දුවන්නේ නැතුව මට විරුද්ධව අපහාස නඩුවක් ගොනු කරන්නේ නැත්තේ ඇයි? ඔයාට පුළුවන් හැම දෙයක්ම පිටිපස්සේ හැංගිලා ඉන්නවා. මොකද පේන විදියට සත්‍යයට මුහුණ දෙන එකයි උසාවියේදී මට මුහුණ දෙන එක ඔයාට බෑ. අවංකවම මම පුදුම වෙන්නේ නැහැ. ජාත්‍යන්තරව තමන්ගේම ස්ථාවරය තියාගන්න බැරි මිනිහෙක්ට උසාවියකදීත් තමන්ගේ ස්ථාවරත්වය තියාගන්න හැකියාවක් නැහැ. ඔයා නම් නියම පොන්නයෙක්. මගේ ජීවිතේට ඇත්තටම ඔය වගේ පරාජිතයෙක් ඕනේ නැහැ. යනුවෙන් ඇය විසින් චාමික කරුණාරත්නව දැඩි විවේචනයට සහ අභියෝගයට ලක් කර සිටිනවා. රසිකා තම දරුවා වෙනුවෙන් සටන් කරන වීර කාන්තාවක් ලෙස බොහෝ පිරිසක් ඇයව දිරිමත් කරන ආකාරය විශේෂයෙන් දැක ගන්න ලැබෙනවා.